මහත්තයා කෑ ගහනවා ලැප් එකේ වෛරස් කිරිලලු. ඉතින් මම මේ ඩෙටෝල් ටිකක් දාලා හොඳට හේදුවා. දැන් ෂොක් එකට තියෙයි විෂ බීජ නැතුව. මේ දරස් එකේ අය බොරුනේ කියන්නේ. කැෂ් ඔන් ඩෙලිවරි එපා දැම්ම ගෙවන්නලු. මම මේ පැවකිදන් පණ දාගෙන 1000 කොලේ ඔබන යන්නේ නැහැ. මේ කම්පියුටර් ඉඳ ඇවිල්ලාද මන්ද? කඩේ අයියා කිව්වා දැන් අලුත් ෆෝන් වයර්ලස් charge කරන්න පුළුවන් කිව්වා. ඉතින් මම වයර් එක කපලා දැම්මා. දැන් වයර් නැහැ. කරදරයක් නැහැ. කඩේ අයියා කිව්වා ෆොටෝ ක්ලවුඩ් එකට ගියා කියලා. මම පැවත් තිස්සේ ක්ලවුඩ් එක බැලුවා මට එක ෆොටෝ එකක්වත් පේන්නේ නැහැ. මට හිතෙනවා රැස්සොත් ෆොටෝ ටික තෙමෙයි කියලා. අර කඩේ සෙල්ෆි ස්ටික් හරි ගන්න. ඉතින් මම අපේ ඉඳලිමිටේ ෆෝන් එක ගැට ගැහුවා. දැන් මුළු පළාතම ෆොටෝ එකට අහු වෙනවා. හැබැයි අත ටිකක් රිදෙනවා. දොස්තර කිව්වා දවසට අඩි 10,000ක් ඇවිදින්නලු. කවදවා කරන්නේ? මම අතවැන්නේම වොච් එක රැවටෙනවා. මම දැනටමත් කිලෝමීටර් 5ක් දිව්වා වගේ පෙන්නනවා. මොල කඩේ අයියා කිව්වා මේ මවුස් එකට වයර් නැහැ. ඕන තැනක ඉඳන් කරන්න පුළුවන් කියලා. ඒකද මම මේ ඉඳ තියාගෙන වන්නවා ඒතලා යන්නේ නැහනේ. බැටරි බහැලාද මම. අර සැලොන් එකේ අක්කා කිව්වා එස් වලට පිපිච්ච තිබ්බම ලස්සන වෙනවා කියලා. ඔදින් මම මේ